A+ වීඩියෝ සීරීස් එකේ 6 වෙනි ගාන තමයි දැන් මේ කරන්න යන්නේ. ඒකේ අරට පේනවා ඇති යාන්ත්‍ර විද්‍යාව ගාන දුරුනියතය තියෙනවා. දුරුනියතය සම්බන්ධ ගානක්. හැබැයි යාන්ත්‍ර විද්‍යාව යටතේ ගත්තහම මේ ගාන කාර්ය හා ශක්තිය කාර්ය හා ශක්තිය ක්ෂමතාවය කියන කොටසට තමයි අයිති වෙන්නේ. එතකොට බල සමතුලිතතාවය මුලින් චුට්ටක් තියෙනවා. දැන් කිලෝග්‍රෑම් 2ක ස්කන්ධය ඉහළට එසවීම සඳහා අවශ්‍ය කරන බලය ඇතිවීමට දුන්න කොච්චර ඇදෙන්න ඕනද කියලා එකක් හොයන්න ඕනේ. ඊට පස්සේ තමයි ශක්ති සංස්ථිතියක් දාන්න වෙනවා. කාර්ය හා ශක්තිය පාඩමට අදාළව ශක්ති සංස්ථිතියක් දාන්න වෙනවා. කිලෝග්‍රෑම් 5 ස්කන්ධය කොච්චර ප්‍රවේගයකින් මේ මොහොතේ යනවද කියන එක හොයාගන්න. එතකොට දැන් මේ ගාන වලට යටින් වැටෙනවනේ. යටින් වැටුනහම ඔයාලා බලන්න මේ ගාන අර සාමාන්‍යයෙන් විභාගයට આવොත් බහුතරයක් ළමයි හිර කරගන්න ගානක්. බැරි වෙලාවත් આવොත් 90ක් හදන්නේ නැහැ. හරි. මුලින්ම මේක කරන්න තියෙන්නේ පළවෙනියටම සරලයි මේ තියෙන්නේ දුන්න. ඒතකොට කිලෝග්‍රෑම් 5 ස්කන්ධය තමයි මේ තියෙන්නේ. ගොඩ කාලෙකින් A+ එකක් දාගන්න බැරුණා හිර වෙලා දින පන්ති එකයි වැඩි. මේ තියෙන කිලෝග්‍රෑම් 2 ස්කන්ධය. එතකොට දැන් ඔක ඇදිලා නැතුව තියලලු අතාරින්නේ නේ. නොඇදි දිගේ මෙහෙම තියනවා. දැන් මේ තියෙන නොඇදි දිග. තියලා අතාරිනවා. අතෑරියහම මෙයා යම්කිසි මට්ටමකට පහළට එන්න ඕනේ. යම්කිසි මට්ටමකට මේක පහළට එනවා. මෙන්න මේ මට්ටමට ආවයි කියලා හිතන්න. එතකොට තාම මේක පොළවේ. තන්තුයේ ආතතිය යම්කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා. නිව්ටන් 20 දක්වා වැඩි වෙන්න ඕනේ. මේකේ දුනු නියතය මීටරයට නිව්ටන් 40යිලු. මීටරයට නිව්ටන් 40යිලු. මේකේ දුනු නියතය මීටරයට නිව්ටන් 40යි. දැන් ලේසියෙන් හිතන්න මේක මීටරයක් ඇදුනොත් නිව්ටන් 40ක බලයක් ඇදෙනවා. එතකොට මේක එස්සවිලා ඉවරයි. මීටර භාගයක් ඇදුනොත් මේක විතතිය මීටර භාගයක් වුණොත් තන්තුයේ ආතතිය මේ දුන්න ඇදෙනවා. දුන්න ඇදෙන එක තමයි දුන්නේ ආතතිය වෙන්නේ. දුන්නට ඇදෙන බලය වෙන්නේ. ඒතර දුන්න මත ඇදෙන බලය දැන් මේක කොහොම තියලා අතෑරියාම මේක ඇදෙන්නකොට තමයි මේ දුන්නේ බලයක් ඇති වෙන්නේ. ඒතර ඒ ඇතිවන බලය තමයි මේක දිගේ ගිහිල්ලා මේකට සෙට් වෙන්නේ. හරියටම මෙන්න මෙතෙන්ට 0.5ක් හිතින් ගත්තේ ඈ. කියන්නේ මීටරයක්ම ඇදුනොත් එහෙම විතතිය විදිහට නිව්ටන් 40ක බලයක් ඇති වෙනවා. නිව්ටන් 20ක බලයක් ඇති වෙන්නේ මීටර 0.5ක් ඇදුණා නම් ඇති නේද? එහෙනම් 0.5යි මීටර ඇදුණා නම් වැඩේ හරි. ඒක ගත්තේ කොහමද? දුනු නියතයේ වතාවක් විතතිය. F = KE වලින්. දුනු නියතයේ 40 දාන්න බලය 20 වීමට කොච්චර ඇදෙන්න ඕනේද? 0.5ක් කියලා එනවා. 0.5ක් කියලා එනවා. හරි. ඊට පස්සේ දැන් ඔය ඇදෙන දුර නිසා අඩු වෙච්ච විභව ශක්තියක් තියෙනවනේ. ඒ අඩු වෙච්ච විභව ශක්තිය සමාන කරනවා මේ දුන්නේ ගබඩා වෙච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තියක් තියෙනවා. දුන්නේ ගබඩා වෙච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තියක් තියෙනවා. සහ මේ වස්තුවට හම්බෙච්ච චාලක ශක්තියක් තියෙනවා. එතකොට මේක තාම නිශ්චලයි මෙයා. හරිද? තාම නිශ්චලයි. යාට මේ බලයක් ඇති වුණාන් පස්සේ මේ එසවෙන්න ගන්න මොහොත මේ. හරිද? තාම එයා නිශ්චලයි. එයාට කිසිම ශක්තියක් ගමන් කරන්නේ නැහැ තව. එතකොට මෙයාගේ ශක්තිය විතරයි දැන් මෙයාට විතරක් ශක්ති සංස්ථිතිය දැම්ම නම් හරි. මෙයාටයි මේ දුන්නටයි. එතකොට මේ දුන්නේ ගබඩා වෙච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තිය ධන මෙයාගේ චාලක ශක්තිය සමානයි මෙයාගේ අඩු වෙච්ච විභව ශක්තියට. මෙයාගේ ප්‍රවේගය මෙතනදී ප්‍රවේගය v නම් හරි. තාම මේ දුන්න ඇදෙනවනේ මේ පැත්තෙන්. දුන්න තව ඇදෙනවා. හරි. අර පැත්තේ දැන් මේ සමහර ගණන් තියෙනවා මෙහෙම. මේක දුන්න තන්තුව අවිතන්නේ. එතකොට මෙහෙ උඩ තියලා අතාරිනවා. අතෑරියාම මෙයා මෙහෙම ගිහිල්ලා දොක් ගාලා වදිනවා. වැදුනහම මෙයාගේ ප්‍රවේගයෙන් අරය උඩට එන්න ඕනේ. ඇයි මේ තන්තුව ඇදෙන්නේ නැහැ. දැන් මේක ඇදෙනවා. ඇදෙන නිසා මෙයාගේ මේ ප්‍රවේගය අරයට හම්බෙන්නේ නැහැ ෂණිකව. බලයක් විදිහට යන්නේ ඒක. ඒ බලය වැඩි වෙලා මෙයා ත්වරණය වෙන්න ගන්න උඩට දැන්. ඔන්න තාම ත්වරණයක් නැහැ. බල සමතුලිතයි. මේ මොහොතේ තාම බල සමතුලිතයි. එතකොට අර අවිතන්‍ය තන්තුවක් මෙහෙ උඩ තියලා තෑරියොත් එහෙම මෙහෙම ගිහිල්ලා මේක තන්තුව ඇදෙන මොහොතේ මෙතනින් ඇදෙනවනේ.
මෙතන තියලා හොම කරලා උඩ තියලා අතෑරියොත් මෙතනින් වදිනකොට මෙයා මෙතනදී වැදිලා පහළට යන ප්‍රවේගයෙන් අරයා උඩට එන්න ඕනේ. අවිතරණයයිනේ. මේක ඇදෙන නිසා මේ බලය සම්ප්‍රේෂණය වෙන්නේ හෙමීට. එතකොට මේ තන්තුවේ මේ වස්තුව සඳහා මේ වස්තුවේ අඩු වෙච්ච විභව ශක්තිය සමාන කරන්න තියෙන්නේ අපිට. මේ දුන්නේ ගබඩා වෙච්ච ප්‍රත්‍යස්ත විභව ශක්තිය ධන මේ වස්තුවේ චාලක ශක්තියට. කිලෝග්‍රෑම් 5 අඩු වූ විභව ශක්තිය සමානයි දුන්නේ ගබඩා වූ ප්‍රත්‍යස්ත විභව ශක්තිය ධන කිලෝග්‍රෑම් 5 චාලක ශක්තිය. කිලෝග්‍රෑම් 5 චාලක ශක්තිය. ඕක තමයි තියරි පාර්ට් එක. දැන් ඊළඟට මෙතන අඩු විභව ශක්තිය ලියන්නේ mgh. අඩු වෙච්ච විභව ශක්තිය ලියන්නේ mgh. ඒ කියන්නේ පහ වතාවක් g කියන්නේ 10යි h කියන්නේ 0.5යි. අඩු වෙච්ච විභව ශක්තිය ඕකෙන් එනවා mgh වලින්. එතකොට දුන්නේ ගබඩා වූ ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදිහට ගත්ත හැකි. දුන්නේ ගබඩා වූ ප්‍රත්‍යස්ත විභව ශක්තිය විදිහට ගත්ත හැකි. භාගයක් ke වර්ගය. භාගයයි k. මේ බලන්න. මේකට mgh පදයක්, මේක භාගයක් ke වර්ග පදයක්, මේක චාලක ශක්තියනේ භාගයක් mv වර්ගයක්. හරි. එතකොට මෙතන භාගයක් k විදිහට ගත්ත හැකි 40යි. e වර්ගය කියන්නේ 0.5 වර්ගය භාගයේ වර්ගය. ධන මෙතන භාගයක් m කියන්නේ 5යි. v වර්ගය ඔය v තමයි හොයන්න තියෙන්නේ. දැන් සරලයි. දැන් අදන්න තියෙන්නේ මේ බලන්න. දැන් මෙතන මේක 4ක් වෙලා මෙහෙම 10ක් වෙලා කැපිලා යනවා. මෙතන 5 වතාවක් 5 25යි. එතකොට මෙතනින් මේක 5යි 5 වතාවක් 5 25යි. මෙතනින් එනවා යටට එන්නේ 4යිනේ. 4 44න් බෙදුවහම 10යි 10 බෙදීම 2 5යි ආයිත්. අතන එන්නේ 5 බෙදීම 2ක් v වර්ග. මේක අඩු වෙනවා 20යි. මේ දෙක මේ අත්තට යනවා. බෙදනවා 5න් v වර්ග. එතන 4යි එන්නේ. හරි. v සමානයි 4 වර්ගමූල 2යි මූල 2යි ms ඍණ 1. 2යි මූල 2යි ms ඍණ 1. එතකොට එනවා ආන්සර් එක 5. එනවා a+ එකක් කරා. තව වීඩියෝ ටිකකින් මන්ට දෙන්නම්. මේ පාර පොඩ්ඩක් සිලබස් හිර වෙලා තියෙන්නේ. හැම මේ මගේ දැන් මම ඉන්ඩිවිජුවල් ක්ලාස් ගෲප් ක්ලාස් කරනවානේ. එතකොට ඒවම හෝල් ක්ලාස් වල මම සෙකන්ඩ් ක්ලාස් එක විදිහට කරන්නේ. එතකොට ඒ ක්ලාස් එක මේ හෝල් ක්ලාස් ටික පොඩ්ඩක් හිර වෙලා තියෙනවා. එතකොට දැන් අර මට පන්ති වල ඉල්ලනවා 2-3 දවසට 2-3 වගේ පන්ති දාන්න වෙනවා. එතකොට අර කවර් කරගන්න වෙනවා වැඩ වැඩි වෙලා දැන් පන්ති වැඩි ඇත්තටම දැන්. ඒකයි වෙලා තින්නේ. නැත්තම් මම වීඩියෝ සීරීස් එක තව ටිකක් වැඩිපුර දාගෙන ගියා යන්න තිබ්බා. ඔක්කොම ටිකක් අර YouTube එකට දෙන වීඩියෝ ටික අඩු වෙලා තියෙනවා දැන්. මම පුළුවන් තරම් මට දැන් ටයිම් එක දැන් ඔය 7 ඉඳන් 8 වෙනකන් දැන් ඔම ෆ්‍රී ටයිම් එකක් තිබ්බා. ඒකේ පැය භාගයක් අරගෙන තමයි මේක දාන්නේ. එතකොට ආයෙ එක දිගට පන්ති එහෙම තමයි යන්නේ. කමන්නේ කොහොම හරි අපි ඇදගෙන යන්. ඔයාලා මැසේජ් එකක් හරි දාන්න මට පුළුවන් විදිහට මම රිප්ලයි එකක් දෙනවා ඔයාලට. හරි. එහෙනම් එඩ් කරනවා.